අද පිට්කොයින් අප්ඩේට් එක ක්‍රිප්ට ඩේලි චැනල් එකට සාදර පිළිගන්න හැමෝම ඉති චැනට අලු කෙනෙක් නම් දම සබස්ක්‍රයිබ් කළම සිට්වන්න ඉතිං මේක වැඩ කිහිපයක් යනවා ඉසාට ඉතින් ඒ ගැන අපි ඉසට කතා කරමු අදවස අපි ෆෝකස් කරමු පිට්කොයින් අප්ඩේට් එක ගැන බිට්කොයින් ඉන්ට්‍රස්ටිං තැනක තියෙන මේ වෙනකොට ප්‍රයිසික් ගත්තොත් 69,326 69,326 කියන ප්‍රයිස් ලෙවල්ලගේ තමයි බිට්කොයින් තියෙන්නේ ම මේ වෙනකොට මාගට් එකේ ලෙවල්ස් කීපයක් මාක් කරලා තියෙන අතරමියොත් මේවන් කලින් මාක් කරගත්ත ලෙවල්ස් ඉතින් ඒ නිසා තමයි මට හිතුනේ අද දවසේ මේ ගැන පොඩි කන්ටෙන්ට් එකක් ගේන්න ඕනේ කියලා පැහැදිලිවම මාගට් ස්ට්‍රක්චර් එක ගත්තොත් bearish lower time frames පොඩ්ඩක් එහෙ මෙහෙ bullish පැත්තට හැරවිලා තියෙන්න පුළුවන් මේ අවසාන time frame එකේ වගේ මම ඔයාලට ඒක ගිහිල්ලා පෙන්නන්නම් අපි මේ විදිහට ගත්තොත් 5 minute time frame එකේ වගේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ හරියෙන් මේ low එකට පස්සේ මේ තියෙන resistant highs break කරලා උඩට පොඩ්ඩක් යන ගමන් තියෙන්නේ එතකොට lower time frames වල market structure එක bullish පැත්තට හැරුණා වගේ idea එකක් එන්න තිබ්බා හැබැයි අපි දන්නවා 5 minute time frame එකේ අපිට පොඩි ට්‍රේඩ්ස් වලට විතරයි වගේ කන්ෆර්මේෂන්ස් ගන්න පුළුවන් කොහොම හරි අද දවසේ මම ඩේලි chart එකෙම තමයි වැඩි ફોකස් කරේ ඒකට හේතුව තාම මාකට් එක බුලිෂ් පැත්තට ෆුලි ඇවිල්ලා නැහැ ඒ වගේම තාම එන්න try කරනවා වගේ දෙයක් විතරයි මෙතන අපිට බලාගෙන පුළුවන් වෙන්නේ ඉතින් ලෙවල්ස් ටික ගත්තොත් මෙතන ලෙවල්ස් වල වැදගත්කම මම පැහැදිලි කරලා දෙන්නම් පළවෙනි ලෙවල් එක තමයි වෙන්න මේ green color level එක මම මෙතන box එකකින් දාලා තියෙනවා මේකේ price range එක ගත්තොත් එහෙම කෝඩිනේට්ස් වලින් බලන්න පුළුවන් 57972 54280 මගේ channel එකේ අතර මම values කියනකොට මම මේවා exact on point values නෙමෙයි කියන්නේ මොකද මගේ analysis එක අනුව මේවා exact on point values විදිහට යන්නේ නැහැ මේවා සාමාන්‍යයෙන් ඒ value එක අවට වගේ තමයි අපි මෙතන අදහස් කරන්නේ කෙසේ වෙතත් මෙතන 58,000 55,000 54,500 ඔය වගේ අවට මේ range එක හැදිලා තියෙනවා මේක ඉම්පෝර්ටන්ට් වෙන්නේ 2023 හැදිච්ච මාකට් බොටම් එකත් එක්ක සහ ගිය අවුරුද්දේ හැදිච්ච මාකට් টොප් එකත් සලකලා බලද්දී එතන හැදිච්ච ගෝල්ඩන් පොකට් එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒකට රෙස්පෙක්ට් එකක් මෙතන දීලා තියෙනවා. ඉතින් ඒක අපිට කන්සිඩර් කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රයිස් රේන්ජ් එකට වඩා සාමාන්‍යයෙන් $2,000 වගේ උඩින් තමයි මාකට් එක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක හරිම ට්‍රිකි. ඒ කියන්නේ සමහර විට මේ ලෙවල් එකට එන්න පුළුවන්. මොකද දැන් මේ ඩ්‍රොප් එක ගත්තොත් එimhe අපිට කියන්න බෑ හරියටම බොටම් එකට ඇවිල්ලාද කියන එක. කෙසේ වෙතත් මෙන්න මේ ලෙවල් එක අපිට චුට්ටක් මොනිටර් කරන්න පුළුවන් ඒ පැත්තට එයිද නැද්ද කියන එක මත අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. දැන් මෙතන හැදිලා තියෙන කැන්ඩල්ස් වල අපිට පෙන්නුම් කරන දෙයක් තමයි දැන් මේ මාකට් එක පොඩ්ඩක් රිවර්සල් එකක් වගේ පෙන්නනවා. හැබැයි මේක අපිට රිවර්සල් එකක් විතර ගන්න බෑ. ඒකට හේතුව දැන් මේක මාකට් එක පැහැදිලිවම ස්ට්‍රක්චර් එක තියෙන bearish නේ. එතකොට bearish structure එකක් තියෙද්දි මේ වගේ green candle එකකින් හුඟක් වෙලාවට trap කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් orders fill කරන එකක් වෙන්න පුළුවන් whales ලගේ. ওই වගේ technical aspects තියෙන්න පුළුවන්. හරි. එතකොට ඒ නිසා අපිට කියන්න බෑ මේක අර reversal එකකට යන්න try කරනවා කියලා. හැබැයි ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙන් හදපු frame එකක් තියෙනවා. ඒ frame එක ඇතුලේ market එක consolidate වෙලා තියෙන කාලයක්. ඒ නිසා අපිට කියන්න පුළුවන් මෙතන යම්කිසි සපෝට් එකක් පෙන්නුම් කරනවාද කියලා. හරි. අන්න ඒ නිසා අපිට ඒ අයිඩියා එක තමයි ගන්න පුළුවන් මෙතන. ඒත් එකම දැන් මම කියවන මේ ලෙවල් එක. එතකොට දැන් මේ ලෙවල් එක exactly on point touch කරලා නැති නිසා මොකද ඒ range එකක් දීලා තියෙන නිසා මේ range එක ඇතුළට එන්න ඕනේ. ඉතින් ඒ range එක ඇතුළට ආවේ නැති හේතුව සමහර විට මේක නැවත එන්න පුළුවන් එක leg එකක් පහළට. මෙන්න මේ low එක කඩාගත්තොත් මේක පහළට වෙලා මෙතනින් support කරයිද කියන එක අපිට judge කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මේ level එක monitor කරන් ඉන්න කියන එක ඔයාලට අයිඩියා එකක් දෙන්න පුළුවන් මට. ඊළඟට මෙතන වලට බලා ගන්න පුළුවන් මම පොඩි parallel channel එකක් හදලා තියෙනවා ඇඳලා තියෙනවා red color වලින්. මේක මං resistance zone එකක් විදිහට තමයි identify කරලා තියෙන්නේ. ඒකට හේතුව මේකත් ඇවිල්ලා market low and market top එක ගත්තාම ප්‍රධාන වශයෙන් highlight වෙලා තිබ්බ 0.5 level එක. ඔයාලට පේනවා market crash එකේදී ඒකට කිසිම respect එකක් දාලා තිබ්බේ නැහැ. හැබැයි දැන් මේ වෙනකොට ඒක resistance එකක් විදිහට වැඩ කරනවා කියන එක අපිට බලා ගන්න පුළුවන් පැහැදිලිව. මොකද කිහිප සැරයක්ම daily candles ගණනාවක්ම මේකට respect කරලා තියෙනවා. මේක break කරන් යන්න ගිහිල්ලා ෆේක් කරලා පල්ලයට ඇවිල්ලා අන්න ඒ වගේ මේකට පැහැදිලිවම රෙස්පෙක්ට් එකක් දීලා තියෙනවා. ඉතින් මේ ලෙවල් එකේ ගොඩක් ට්‍රේඩර්ස්ලා මොනිටර් කරන් ඉන්නවා කියන එක අපිට මෙතන පැහැදිලිව කියන්න පුළුවන්. එතකොට මේක ඉම්පෝර්ටන්ට් ලෙවල් එකක් වෙනවා. ඒ කියන්නේ තේරෙනවනේ සාමාන්‍යයෙන් ගොඩක් ට්‍රේඩර්ස්ලා මොනිටර් කරන් ඉන්නවා කියන්නේ මෙතන ඇක්ටිවිටි එක අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ වොලියුම් එකත් වැඩි වෙනවා. මම දාලා පෙන්නන්නම්. දැන් මේ මෙතන පැහැදිලිව තියෙන කැන්ඩල්ස් තියෙනවනේ. දැන් මේ වොලියුම් සෑහෙන වැඩි. දැන් මේ කැන්ඩල්ස් වල ලොකු වොලියුම් එකක් අපිට බලා ගන්න පුළුවන්.
ඒකට හේතුව මේ ලෙවල්ලක ඉම්පෝර්ටන් නිසා ඒ අපි මොනිට කරන් හිටිය රෙස්පෙක් කරයිද කියලා මහිතන ගොඩක් කටිය රෙස්පෙක් කරයි කියල එක්ස්පෙක් කරපු නිසා මේක පහලට ක්‍රශ් වෙලා මේ විදි පොඩි ට්‍රප්පක් හදලදෝ කියලාපිට අයිඩිය කරගන්න පුල මේ ලෙවල්ල ඇවිල පැහතිලම 0.5 ලෙවල් එකක් ෆිබනාචි ලෙවල්ස්වල හරි දැම් මාකට් එක බොලිෂ් පත්තට යයිද ගොඩ කට තියෙන ප්‍රශ්නයක් දැම් මෙතන දැන් පැහැදිරීම කොන්සලිඩේෂන් හගෙන තින් කොන්සලිඩේෂන් එක තිය අවස්ථාවකද අපිට කියන්න බෑ මාගට්ක බොලිෂ් පත්තට යයිද කියලා මේක බොලිෂ් පත්තර කන්වට්වේ කියල කියන්න පුළන් හොඳ අයිඩේක මම කියන්න අට බලාගන්න පුළ මේ ක්‍රෑශ්ික අපිට පලවෙන්ටම දැ ක්‍රෑශ්ික ලෙවස් කිහිපත්තිය නොනේ ඕකේ අපිට අත්ත ළඟ තියෙන ලෙවල්ල එකක්තා බෙන්න්න මේ ලෙවල්ල එක වතන වාට පේනවාද ග්‍රීන් කල කැන්ලක් හදල තියෙන මේක සුළුවෙන් ගන්න පුලන් ග්‍රීන් කැන්ල එකක් නෙවේ හරි ඕකැවිල්ලා මාර ඉම්පෝර්න් ග්‍රීන් කැන්ල ම මේ විදිර දැන්ට දාගන්න මෙතන බොඩියක විතරක් කන්සිල කරන වික්ක නැතුව මොක අපිට ලොකු ලෙවල්ල තියාගන්න අපිට පාඩු නිසා එකන්නේ ලොකු ඒරයක් තාගත්තත් එම අපිට ඩිසිෂණ එකක් ගන්න අමාරුයි හරි එතකොට දැන්වලට පේන මෙතන ඕඩස් ෆිල්ලච් එකක් තියෙන පැහැදිලිවා මෙන්න කිසිම දෙයක් නෙමේ මෙතන ඕඩ එකක් ෆිල් ඕඩ එකක් නෙමේ ඕඩස් කිහිපයක් මේජ ඕඩස් කිහිපයක් ෆිල් කරප එකක් මෙන්න මේ ක්‍රෑශ් එකත් එක් ඒ කියන්නේ කෙටියම ගත්තත් වේල්ස්ලා ප්‍රොෆිට් ටිකක් කලෙක් කරගත්ත ඕඩස් කිහිපත්තා මෙතන තිය එතර මාකට් මූමෙන්ට් එක පටන් ගන්න තැන මට හරියටම කියන්න බැහ එක්කො මේ ලෙවල එක බ්‍රේක් කරන්න යන්න පුළන් මෙහෙම එහෙම නැත්තම් මෙන්න මේ පල්ලහ තියෙන ලෙවල් එකට ඇවිල්ල යන්න පුළුවන් ඉදමම් රෆ්ලි මේ හරියෙන් ගන්න එතන වැදගත් වෙන්නේ වෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරලා උඩ මේ විදියට ස්ටබ්ලිෂ් වුනොත් සපෝට් එකක් විදිර වැඩ කරනවා කියන එක මේ අදහස් කර හරි ඒගැන්නේ මේක මේ හරින් උඩට ඉරප්ටෙන්න්න පුලන් එහෙමනත්තං පහලට ඇවිල්ල උඩට එන්න පුළුව කිසි වෙතත් වෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරලා උඩට ගිහිල්ලා වෙන්න මේ විදිහට සපෝට් එකක් ස්ටබ්ලිෂ් කරොත් අපිට පැහැදිලිව කියන්න පුළුවන් මාගට් එක උඩට යෑමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා කියන එක හරි ඉතින් ඒක ලොකු රිස්කී ප්‍රඩික්ෂන් එකක් හේතුව මාගට් එක ස්ට්‍රික්ලි බෑරිෂ් දනට හැබැයි මේක ට්‍රප් කරලා හරි යන්න පුළ ම කිව කඩිෂන් එක ෆුල් ෆිල්ලුන ඉතින් එක තම මේලි මොනිට කරන වෙතන මංගල්ටත් රැකමෙන්ට කරන එක පොඩ මොනිට කරන්න කියලා මේලවෙල ගල් බලාගන්න පුළන් ප්‍රයිස් රේන්ජක දැම රෆ්ලි පෙන්න්න 76,700 නේ ඒගන්න සාමන 77,79 වගේ අතර තියෙන ප්‍රයිස් රේන්ජක තම යාල වැඩිපුර මොනිට කරන්න ඕනේ ස්ටබ්ලිෂ් වෙනවාද කියලා මීට උඩේ කියන්නේ මේක උඩ ස්ටබ්ලිෂන අපට පැදිලු කියන බලන් ට්‍රෙන්ඩ් එක ශිෆ්ටනවා කියලා ඩේලි ට්‍රයිම් ෆ්‍රේම් වලම ශිෆ්ටනවා කියලා වඩ ෆෝවේගේ උනත් මොනිට කරන්න පුළුවන් ගැටලුවක් නැහැ හරි ඉතිං ෆෝවස් වගේ දාගත්තාම කලීන් කොන්සොලිඩේෂන් එකක් බලාගන්න පුළුව මේක කොන්සලිඩේෂන් වෙනකොට මේක එනර්ජීක කොහොමද කියලා අපිට රෆ්ලි හිඩියක් ගන්න පුළන් බොලිංච පෑන්ස්වලින් බොලිංච පෑන්සල ගත්තහ මේටික මේ පැහැදිලිම ස්කොයිසස් ගිල්ල තියෙනවා ටික රප්ටෙන් හදල තිවකන එක්ස්පලෝඩ්ෙන් හදල තිබට තාම් පැහැදිලි එක්ස්පලෝෂන් එකක් නෑ පෙන්න මේ වගේ යන්න ඕනේ තින්න දන්නේ වගේ මූමන්ට් එකක් යන්න තාම මාගට් එක දීලනෑ මෙතන පොඩිකක්ද බලාගන්න පුළන් හැබැයි එකනෙම අපි කතා කරන්න ලොකු එක්ස්පලෝසිව මූමන්ටක් එක්ක බොලිෂ් පැත්තර සාමාන්‍යෙන් ආය 100k වගේ රේච් වෙන්න ඇටලිස් 90 හරි ඒමනත්තම් බෑරිෂ් පැත්තර ගියොත් අඩුම වෙන්න මේ ලෙවස් කඩාගත්තොත් මේ පාලට වැටෙන්න්න පුලන් 45-50 රේන්ජ එක අතරට බොලින්ජ බෑන්සල වලට පේන තාම එනජි කන්සර් වෙන ඒඇනේ තාම ඇක්ටිවිටියක සුපහයි නැහැ ඒඇන මෙතන හරමන්ඩේලි ටයිම් ෆ්‍රේම් එක අයිඩියක දුන්න නේද වෙන්න මෙතන හයිවොලියම් කැඩල්ස් කැන ඒ හයිවොලියම් කැඩල්සල්ට පස්සේ වොලියම් එක චුට්ට රඩියසන එකත්තාවට බලාගන්න පුළන්ගෙන මෙන්න මේ විදිහට මෙතන පොඩි ස්පයිකයක් තියෙනවා ඒක ලොක ස්පයික් යන්නේ රෆ්ලි හොඳ ස්පයිකයක් තියෙන බත්ස්ටිල් ඒක ඉක්නෝගරොත් එහෙම වොලිම සුට්ටක් කම්පැරටිවි ලෝවෙලා තියෙන මෙන්න මෙතන මූමන්ට් එකට පස්සේ ඒතක මට එකක් කියන්න අමතුන එකත්ම විදිරම කියන්න එක තමයි වෙන්න මෙතන ග්‍රීන් කැන්ඩල් එක වොලියම් එක මොනිට කරන්න මේ කැන්ඩල්ස් ඔක්කොම ගත්තොත් මේ කැන්ඩල්ස් මේ ඔක්කොගෙම ලෙන්ත එක බලන්න සාමානෙන් ප්‍රයිස් මූමන්ට් එක් ගත්තොත් කැන්ඩලගේ පෙන්නල තියෙන නිකන් සේම් ප්‍රයිස් මූමන්ට් එකත් තමයි තියෙන හැබැයි මෙතන වික්කත් එක කන්සිද කරමට බලන්න පුළුවන් මේ හැම කැන්ඩලෙකටම් වඩා වොලියම් එක වැඩී වෙන්න මේ කැන්ඩලගේ හරිද හිතින් මේ රෙඩ් කැන්ඩල එක සහ මේක ගත්තොත් දෙකම සේමේ වලට පේන මේ රෙඩ් එකයි මේ ග්‍රීන් එකයි සේම් ලෙන් තියෙන්නේ ඒකින් කියවෙන ප්‍රධානම දේ තමයි වොලියම් එකත් එක්ක සංසන්ධනය කරලා බලද්දි ග්‍රීන් එක හොඳ වොලියම් එකක් පෙන්වලා තියෙන ඒකත් හොඳ රීසන් එකක් මම අර කියපු ස්ට්‍රැටජි එක ඔයාලා අනුගමනය කරා හරි ඔක තමයි අද දවසේ මට දෙන්න තියෙන අප්ඩේට් එක ඉතින් ඒකලා අද හෙට ඉන් ඉෆෙක්ට් යන අප්ඩේට් එකක් නෙමෙයි ඔයාලා චුට්ටක් මොනිටර් කරන්න අලාම්ස් දාලා තියාගන්න පොඩ්ඩක් මේ ලෙවල් එකට වගේ නිකන් 60500 වගේ ලෙවල් එක ඊට පස්සේ 70
76 වගේ ලෙවල් එකට ලම්ස් දාලා තියාගන්න. එතකොට ඒලෙවල්ස් වලට ආවට පස්සේ ඔයාලට පොඩ මොනිටර් කරන්න පුළුවන්. ඉතින් මේවා පැනලා ස්ටේබල් වුණොත් එන්ට්‍රීස් ගන්න පුළුවන් බුලිෂ්. එහෙම නැත්නම් මේක තවසරයක් රිජෙක්ට් වුණොත් එහෙම ඔයාලට පොඩි ෂෝට්ස් වලට එහෙම සලකලා බලන්න පුළුවන්. ට්‍රේඩින් ස්ට්‍රැටජි එක ඔයාලා හදාගන්න. ට්‍රේඩින් ලෙසන්ස් ගැන අපි ඉස්සරහට කතා කරමු. ඒවට වෙනම අපේ ලෙසන්ස් තියෙනවා 100% නොමිලේ යන ලෙසන්ස්. ඒවලටත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලා අනිවාර්යෙන් අපිට DM කරන්න. මම මෙතන Telegram ID එකක් දාන්න. ඒකට DM කරන්න. right. ඔය ටික තමයි අද දවසේ කතා කරන්න තියෙන්නේ. එහෙනම් ක්‍රිප්ටෝ ඩේලි channel එක ගැන alert එකේ ඉන්න Bitcoin updates විතර නේද ගොඩක් දේවල් මේකේ සිද්ධ වෙනවා මම කියපු විදිහටම. ඒවා මම ක්‍රමයෙන් ඔයාලට හඳුන්වලා දෙන්නම්. එහෙනම් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. See you guys.